අන්ධකාරය මෙන් මරණයේ මරණය මෙන් පාපේද බැරෑරුම් කම අමතකව ගිය අමතක කරන නොසලකා හරින ලෝකයක අද අපි ජීවත් වෙන්නේ. පාපය, මරණය, අන්ධකාරය මේවායේ සැබෑ අර්ථයන් ඒ සැටියෙන් නොපිළිගන්න ඊට විකෘති අර්ථයන් ඉස්මුදුනින් පිළිගන්න විටක ඒ පිළිබඳ සත්‍ය උපහාසයට හේතුවක් කරගන්නා ලෝකයක අපි ජීවත් වෙන්නේ. පාපය පිළිබඳ සත්‍ය අවබෝධය බොහෝ පිරිසක් එක්ව දරන අසත්‍ය තාවකාලික එම පිරිසට පමණක් වාසිදායි අදහසකින් වෙනස් කළ හැකියයි ඒ වගේ අය හිතනවා. ඔවුන් ජයගත්ත ඔවුන් ජයගන්නා අවස්ථාවන් ඇති. නමුත් සත්‍ය නොවෙනස්ව එලෙසම පවතිනවා. සත්‍ය මරණයට පත් නොවෙයි. සත්‍ය ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ පාපයේ විපාකයට ඒ වගේ අය මුහුණ දෙයි. ඒ වගේ අයගේ මරණය භයංකර වෙයි. දෙවියන් වහන්සේගේ දයාව ඉදිරියේ පාපය දූවිලි අංශු මාත්‍රයකටද සමාන කළ නොහැකි. නමුත් මිනිස් ජීවිතවලට පාපයෙන් බලපෑමක් තවමත් තියෙනවා. පාපේ වරදකාරී අච්චුව ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය අභිරහසින් මකා උන්වහන්සේගේ ජයග්‍රාහී කුරුසියෙන් ගැලවීම සලකනු කරනු ලැබුවන් වුවත් පාලු කරේ ඊශ්‍රායල් සෙනග වගේ විටින් විට පාපයේ පල් රස මතක් කරමින් ඊට ලොබ බඳින්න නැඹුරුවක් මිනිසා තුළ තවමත් තියෙනවා. මිනිසා තමා තුළ මෙලෙස අත්දකින ආත්මය හා ශරීරය අතර පීඩාකාරී බෙදීම, දෙකඩවීම, අරගලය ඒ වගේම පිටක තමන්ට දෙවියන් නූමනා ලෙස ජීවත්වීම, තමන්ට උවමනා අවස්ථාවේ දෙවියන් වහන්සේ තමුන් සමග නොමැති බව හදවතට දැනීම වැනි දේව සම්බන්ධතාවයේ අකර්මිකතාවයන් අත්දැකීමත් තමන් ජීවත් වෙන ලෝකයේ ස්වභාව ධර්මය හා සමාජය සමග සාමය කඩවී නිතර නිතර ගැටීම් ඇතිවීමත් ක්‍රිස්තුස් වහන්සේ පරාජය කළ පාපයට අපි නැවත හිස ඔසවන්න ස්ව කැමැත්තෙන් හා අවබෝධයෙන් ඉඩහරින නිසා මුහුණ දෙන විපාකයි. ඒක හරියට ස්ව කැමැත්තෙන් සියදිවි හානි කරගන්නට දරන උත්සාහයක් වගේ. මිනිසාගෙන් ජම්ම පාපය මකලා ඒ පාපයේ විපාකයෙන් මුදවලා සැබෑ ජීවිතය උරුම කරන්නේ අප ලබන බෞතිස්ම ස්නාපනයයි. එම වරප්‍රසාදයේ ජීවිතයෙන් වරප්‍රසාදයක් ජීවිතයක් උදුරන්නේ පාපයයි. වරප්‍රසාදයනුත් ජීවිතයනුත් හිස්සුණු මිනිසා මල මිනිසෙක්. ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට වැඩියේ එවැනි මලවුන් උත්ථාන කරන්නටයි. ශුද්ධ පවුල්තුමා රෝමලිපියේ 8 වෙනි පරිච්ඡේදයේ පාපය නිසා මරණය ශරීරය යටපත් කරන ආකාරය කියා දෙනවා. පාපයේ විපාකය, පාපයේ වන්දිය මරණය යන්නෙන් අදහස් කරන්නේ. මරණයට හේතුව පාපය බවයි. මරණයේ විස දල පාපය බවයි. මරණයෙන් මිදෙන්නට නම් ඊට තුඩු දෙන පාපයෙන් අප මිදිය යුතුයි. පාපයෙන් මිදෙන්නට නම් ඊට තුඩු දෙන මුලිනු පුටා දැමිය යුතුයි. ශුද්ධ සභා මාතාව එවැනි මරණීය මුල් 7ක් පිළිබඳව තම දරුවන්ට උගන්වනවා. උඩඟුව, ලෝභය, මෝහය, ක්‍රෝධය, රාගය, කෑදරය, අලසය ඒ මුල් 7යි. ඒවා මුල් අගුණ පව් කියලා අපි හඳුන්වනවා. පැහැදිලිවම මේවාට දෙවියන් වහන්සේව සතුටු කළ නොහැකි බව අපිට තේරුම් ගන්න පුළුවන්. සැබවින්ම මේවාට ලොල් වෙන තමාවම වුවද තමාට සතුටු කරගන්න නොහැකි බව අප
අපිට තේරුම් යන්න ඕන. මේ වගේ ඇලි ගැලි ජීවත් වෙන්නන් අඳුරේ අතපත ගන්නන් වැනි අන්ධකාරයෙන් තමාගේ ඇස් අන්ධ වී තිබෙන බැවින් තමා යන්නේ කොහේදැයි ඔහු නොදනිති. සමහරු ඒවාට වහල් වී සිටින්නේ පාපයක්ද කියාවත් නොදැනයි. මේවට වහල් වී ඇලි ගැලි ජීවත් වෙන්නන්ගේ ජීවත් වූවත් මලමිනි වැනි. ඔවුන් තුළින් යම් පුද්ගලයෙකු මියගිය පසු හමන දුගඳ ඔවුන් ජීවත්ව ඉන්න කාලයේම හමනවා. එවැන්නන් දෙවියන් වහන්සේ ඉදිරියේ පිළිකුලක්. නමුත් අප ජීවත් වෙන ලෝකය එවැනි මලමිනි වලින් පිරුණු සොහොන් පිට්ටනයක් වෙමින් පවතිනවා. එනිසා ඒ දුගඳ මිහිරි සුගන්ධයක් බව පෙන්වන මාධ්‍ය දැන්වීම් විලාසිතා විචූරණ සුලභව දකින්න ලැබෙනවා. දිරණ කුණු කය මායාවෙන් බොරුවෙන් හැඩ කරලා කැමරාවෙන් අලුත් දැක්මක් අලුත් සත්‍යයක් අසත්‍ය සත්‍යයක් ගොඩනගන ජරා නීච වෙළඳ දැන්වීම් ඒ වගේ රසකාරකයයි වසකාරක මුසු කරලා ආයු කෙටි කරන බෙලහීන කරන ආහාර පාන ඒ වගේ මේ සියල්ලෙන් ශරීරය පමණක් නෙමෙයි මිනිසාගේ අධ්‍යාත්මයත් ඒ හා සමානවම විටක ඊටත් වඩා දරුණුව මරා දමනවා. එය තමා වෙනුවෙන් පමණක් ජීවත් වීමට දරන ඔහු උත්සාහය. උඩඟුව තමාගේ සර්ව බලධාරී දෙවියන් වීමට උත්සාහ කිරීමේදී මරණය ගෙනවා. මෝහය හා ක්‍රෝධය එකිනෙකා සමග ඇති සහජීවනය මරා දමනවා. රාගයත් කෑදරයත් ශරීරය ආත්මයට විරුද්ධව කැරලි ගසන්නට පොළඹවල ආත්මය ශරීරයට වහලෙක් කරලා එහි සැබෑ ස්වභාවය මරා දමන්න උත්සාහ කරනවා. අධ්‍යාත්මික අලසකම දෙවියන් වෙත දෙවියන් සමග දෙවියන් වහන්සේ උදෙසා අපකැපවීමට ඇති ජීවය සිඳී වේලී යන්නට ඉඩ හැරලා ආත්මය තුල අධ්‍යාත්මික ඉඩෝරයක් ඇති කරලා ඒ මැරෙන තුරු බලාගෙන ඉන්නවා. මිනිසාගේ ශරීරයේ ස්වභාවික මරණයට වඩා එහෙමනම් මේ පාපය ගෙනෙන මරණය භයංකර නොවේද? එසකිය දෙවසිවරයා එවැනි ජනතාවකට දෙවියන් වහන්සේ දෙන පොරොන්දුව අද දේව වචනය තුලින් නැවත මතක් කරනවා. නුඹලාගේ සොහොන් විවර කොට නුඹලා ජීවත් වෙන පිණිස නුඹලා තුල මාගේ ආත්මානුභාවය නිදන් කර නුඹලාගේ සොහොන් වලින් නුඹලා නැගිටුවා නුඹලාගේ රටෙහි නුඹලා පිහිටුවන්නෙමි. උන්වහන්සේ පොරොන්දුව ඉටු කරන්නේ එක් එක් පුද්ගලයා තුළ ඇති ආලෝකය නොහොත් දමිටුකම කරන කොටගෙනයි. උන්වහන්සේ පොරොන්දුව ඉටු කරන්නේ එක් එක් පුද්ගලයා තුළ ඇති ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය කරන කොටගෙනයි. උන්වහන්සේ ඒ පොරොන්දුව ඉටු කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙනයි. සමිදානනි ඔබ වහන්සේ මෙහි සිටිසේක. මාගේ සහෝදරයා මැරෙන්නේ නැත. මෙතෙන් පටන් මම ඔබට දාසයෝ යයි නොකියමි. මන්ද දාසයෙක් තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදනි. එහෙත් මාගේ පියාණන් වහන්සේගෙන් මා අසූ සියල්ලම ඔබට දන්වා වදාළ බැවින් මම ඔබට මිත්‍රයෝ යයි කීවෙමි. අපි සියල්ලෝම ක්‍රිස්තුස් වහන්සේගේ හිත මිතුරෝය. අප සියල්ලෝම උන්වහන්සේගේ ආධාරය ලබන්නෝය. අපගේ ආධාරයට උන්වහන්සේ සැබවින්ම වැඩියසේක. උන්වහන්සේගේ සහාය පතා අප කළ කන්නලව්වට උන්වහන්සේ සැබවින්ම පිළිතුරු දෙනසේක. බිය නොවන්න මම නුඹ සමගය. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. ලාසරස්ගේ මරණය දේව මහිමය සඳහාය. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මහිමයට පත් කිරීමටය. අපි හැමෝගෙම මරණයද එසේය. නමුත් ඒ එසේ වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණය වැනි සිද්ධියකින් අපි උන්වහන්සේ හා සමග
එක් උනෙමු නම් පමණි. අප ලැබූ බෞතිස්ම ස්නාපනය එවැනි සිද්ධියක්. එමගින් උන්වහන්සේගේම ආත්මය අප තුළට අපි ලබනවා. එනිසා උන්වහන්සේගේ උත්ථානය වැනි සිදුවීමකින්ද අපි උන්වහන්සේ හා සමග එක්වෙමු. තවමත් ලාසරස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය වැනි සිදුවීමකින් උන්වහන්සේ සමග එක් වී නොතිබුණත් ඔහු උන්වහන්සේ සමග ඇති කරගෙන තිබුණේ දැඩි මිත්‍රත්වයක්. බෙතානියේ මේ නිවස ජේසු ඉතා ප්‍රිය කළ නිවසක්. උන්වහන්සේගේ හදවතේ සුවිශේෂී තැනක් වෙන් වෙලා තිබුණු නිවසක්. නමුත් මේ ප්‍රේමය කොහේද කියලා උන්වහන්සේ ඔවුන්ගේ විපත්ති මොහොතේ ක්‍රියා කරපු ආකාරය නිසා කසුකුසුවක් ඇති වුණා. අද අපි අහනවා වගේ, අපි චෝදනා කරනවා වගේ දෙවියෝ කොයිද? කොච්චර කළත් ඕනම වෙලාවේ දෙවියෝ අපිව අතෑරියානේ. ආකාරයේ ප්‍රශ්නේ හඬන ජේසු දිහා බලාගෙන ජුදෙව්ව කළ ප්‍රකාශයේ සැඟවී තිබුණා. නමුත් සුවිශේෂක ජුවම්තුමා අපේ අවධානය අරන් යන්නේ වෙන දිහාවකටයි. ජේසු තම මිත්‍රයාට පෑ ආදරය පිළිබඳව උන්වහන්සේට කිසිම සැකයක් නැහැ. උන්වහන්සේත් එවැනිම ප්‍රේමයක් ජේසුගේ ලයට තුරුළු වී අත්දැක්ක පුද්ගලයෙක්. එනිසා ඒ ආදරය ගැන සැක නැතුව දන්න කෙනෙක්. ස්වාමිනී, ඔබ වහන්සේ මෙහි සිටිසේක් නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැත. යොහන්තුමාට ඕන උනේ මේක ගැන කතා කරන්නයි. මාර්තා ඊට පස්සේ මරියා මේ ප්‍රකාශය කිරීමට පෙර ජේසුම තමන් වහන්සේහි නොසිටීම ගැන ගෝලයන්ට පැහැදිලි කරනවා. ඒක මේ මරණය මොහොතේ යහපතක් බව උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව උන්වහන්සේ ප්‍රීති වෙන බව ප්‍රකාශ කරනවා. ලාසරස්ගේ මරණය උන්වහන්සේගේ ශ්‍රාවකයන් තුළ විශ්වාසය ඇති කරන්නක් බව ප්‍රකාශ කරනවා. සග කිරුල දිනු එඩිතර ප්‍රාණ පරිත්‍යාගීවරුන් පිළිබඳව, ජේසු වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ අය පිළිබඳව, ශුද්ධවන්තයින් පිළිබඳව, ඉතිහාසයක් නොදන්නා අයට මේක දැඩි කලකිරීමට, මේ මොන මෝඩ කතාවක්ද කියා පැවසීමට හේතුවක්. නමුත් උන්වහන්සේ පවසන සත්‍යතාවය උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ පවසන සත්‍යතාවය උන්වහන්සේගේ ආත්මය දරන අයද දන්නවා. සැබවින්ම පාපයෙන් අසනීප වුණු ලාසරස් ක්‍රිස්තුස් වහන්සේ නොමැතිකම නිසා මැරුණු බව සත්‍යයක්. අපිත් උන්වහන්සේ නොමැතිනම් මේ පාපයෙන් අසනීපව රෝගීව මැරෙනවා. ක්‍රිස්තුස් වහන්සේ අපගේ සමිදානන් නොවන්නේ නම්, උන්වහන්සේගේ ආත්මය අප සමග නොමැතිනම් අපිත් සදාතන මරණයට පාත්‍ර වෙනවා. මේ පිළිබඳව එසකිය දිවසේවරයා දිවස්වැකියෙන් ප්‍රකාශ කළා. ජේසු මාර්තා සමග කළ පෙර සංවාදයේ ජීවනයත් පුනර්ජීවනයත් උන්වහන්සේම බව ප්‍රකාශ කිරීම සත්‍යයක් කියලා එනිසා දැන් අපිට වැටහෙනවා. උන්වහන්සේගේ ආත්මය දරමින් ජීවත් වන්නේ එවිට ඔවුන් උදෙසා නොව ක්‍රිස්තුස් වහන්සේ උදෙසා කියන ශුද්ධ පෞල්තුමාගේ ඉගැන්වීමත් දැන් අපිට වැටහෙනවා. උන්වහන්සේ අප තුළ ජීවත් වන බව අප දැනගන්නේ කෙසේද? ඒක අපි දැනගන්නේ මුල් ලගුණ පව් මුලින් උපුටා දමන ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇති ශුද්ධාත්මයේ ක්‍රියාකාරීත්වය, අපටද ලැබෙන බැහැපත්කම්, ෘතශුද්ධිය, මර්යාදාව, ජුවලිතකම, කරුණාව හා ඉවසීම වැනි ඵලයන් අපේ සිතුවිලි, ක්‍රියා, වචන මෙහෙයවීම අත්දැකීමෙනුයි. මේවා අප තුළ ඇති කරන්නේ දෙවියන් වහන්සේමයි, උන්වහන්සේගේ ආත්මයයි. නමුත් අපි ඒවා වැඩි දියුණු කරගත යුතුයි. ඒවා මියැදීමට ඉඩ නොහැරිය යුතුයි. උන්වහන්සේ අප සදාකාලික මරණයෙන් පුත්‍රයාණන්ගේ ආත්මය කරන කොටගෙන උත්ථාන කරන දවසේ මරණය පරාජය කරමින් සොහොන් වලින් නැගිටවන්නේ මේ හේතුවෙනුයි.
එදිනෙදා ජීවිතයේද පාපය පරාජය කරමින් අපි මරණින් නැගිටින්නේ මේ හේතුවෙනුයි. ගැලවීම දවසේ උන්වහන්සේ අපට අපගේ නම කියලා හඬ ගසනවා. අපේ බැමි මුදනවා. ඒ විදිහටම ජීවිතයේත් ආලෝකයට යහපතට උන්වහන්සේ අපේ නම කියලා හඬ ගහනවා ඇති. අපේ බැමි මුදා දමනවා ඇති.